අයිබෝන් මන්ත්‍රීතුමා. අයිබෝන්. ඊටාම සතුටින් පිළිගන්නවා අද අපි එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතිහාසයෙන් මෙහෙම පටන් ගමුකෝ. මේ වෙන්නප්පුවේ ජෝසප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා ව්‍යාපාරික කටයුතු නියැලෙන ගමන් රට හදන්න ඕනි කියලා හිතලා මේ එහෙම තමයි එතුමා කියලා තියෙන්නේ. අපි හිතන්නේත් එහෙමයි. ගොඩක් අය කියන්නේත් එහෙමනේ. දේශපාලනට එනවා. ඉතින් දේශපාලනයෙන් ලිස්ට් වලින් ආව කෙනෙක්වත් අහසින් කඩා පාත් වුණ කෙනෙක්වත් නෙමෙයි. මුල් තැන ඉඳන් අපි කියන්නේ අර මහ පොළොවේ ඉඳලා කියලා ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනවා. ඊට පස්සේ පළාත් සභාව වලට යනවා. ඊට පස්සේ වැඩිම මනාපෝලින් පයව පළාතන් නියෝජනය කළා මේ පාර්ලිමේන්තුවත් යනවා. ඉතින් පාර්ලිමේන්තුවේ දැන් වගකියුතු කටයුතු නිලතල දාරනවා අපි ඉගෙන කතා කරමු. ඒ වගේම සජබ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් හැටියට කටයුතු කරමින් ඒ වගේම තවත් තනතුරු රාශියක් දරමින් මේ වන විට ඉතාලියට ගොඩ බැහැලා ඉන්නවා. මොකටද දන්නේ අපි ඉගෙන ප්‍රශ්න ටිකක් අහන තමයි කතා කරේ මන්ත්‍රීතුමා. වර්තමාන තත්ත්වය ගැනත් ඔබගේ දේශපාලන ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරමු. මුලින්ම මේ සමහර අය නම් ගොඩක් අය දන්නවා. පළවෙනි ප්‍රශ්නේ මගෙන් අහන්න යොමු කරන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා මම. ඔබතුමා නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය. නෑ. මුලින්ම. ඔව්. මුලින්. ඉන්පස්සේ ඔබ අද වර්තමානයේ වුණාට සජබ පක්ෂය තමයි නියෝජනය කරන්නේ. මේ වගේ මන්ත්‍රීතුමෙක් ඉඳගත්තට පස්සේ අනිත් පක්ෂවල අපි කොටින්ම කිව්වොත් ජෙප්පෝ කියලා ඉන්නව නේද? බයියෝ කියලා ඉන්නවා, ටොයියෝ කියලා ඉන්නවා. ආපෝ අන්න අරුගේ වැඩසටහන ඕක බලලා වැඩක් නැහැ කියලා එහෙම අයින් වෙනවා. සබුද්ධික ප්‍රේක්ෂක ඔබගෙන් මම ඉල්ලන්නේ පක්ෂ කුමක් වුණත් පුද්ගලයා කුමක් වුණත් ඔහු කරන්නේ කුමක්ද? ඔහු කියන්නේ කුමක්ද කියලා අහලා ඔහු ගැන තීරණයක් ගන්න. ඒ නිසා මේ වැඩසටහන ඉවරනකම් බලන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. දේශපාලන ඉතිහාසය ගැන කතා කරොත් මන්ත්‍රීතුමා මම පොඩ්ඩක් මතක් කරා කෙටියෙන්. ඔබතුමාත් කෙටියෙන් ඉතිහාසය මතක් කරත් උදා නැත්තම් ගොඩක් අය හිතනවා මේ අහසින් පාත් තුන මිනිස්සු කියලා. පළවෙනිම ඔබතුමාට සූතිවන්ත වෙනවා නෝජ්. මොකද මං ආපු ගමන් අද තමයි ඉතාලියට ගොඩ බැස්සේ. ගොඩ බැස්සේ රෝමේ නගරේ මම හිතන්නේ මේක ඉතාමත්ම ගෞරවනීය නගරයක්. ඒ වගේ පෞරාණික විශාල ඉතිහාසයක් තියෙන නිරෝගී රාජ්‍ය. නිරෝගී රාජ්‍ය. එතකොට ඒ රාජ්‍යයේ ඔබතුමා එක්ක කතා කරන ලැබීම ගැන සතුටු වෙනවා වගේ මං හිතනවා මං ලැබුව එක විදිහක අත්දැකීමක් කියලා මේ අවස්ථාව. නිසා විශේෂයෙන්ම මතක් කරන්න මම දේශපාලනය කියන එක කාලයකට ඉඩ දුන්නොත් එහෙම මම ඉතාමත්ම හොඳ ව්‍යාපාරිකයෙක්. ඔව්. ඒ ව්‍යාපාරික ශාස්ත්‍රයේ ඉන්නකොට කවුරු හෝ කුමන හෝ වැඩසටහන් වලින් අවසානයේ තල්ලු කරන් මොකද මගේ තාත්තා මගේ සහෝදර සහෝදරියෝ දේශපාලනය කරපු අය. හැබැයි තනතුරු දරපු අය නෙවෙයි. එතකොට මං ගමේ තරුණ සමිතියෙන් තමයි ද එක්සත් ජාතික පක්ෂයේ වැඩ පටන් ගත්තේ. ඒ එක්සත් ජාතික පක්ෂයේ වැඩ පටන් අරගෙන ඊළඟට මම වෙන්නපු ආසනයේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඡන්දකින් ආසන බල මණ්ඩලයේ ලේකම් හැටියට පත් වෙනවා. සාමාන්‍යයෙන් ආසන බල මණ්ඩලයේ සභාපති වෙන්නේ ඒ ආසනයේ සංවිධායක මන්ත්‍රීවරයා, ඕ ඇමතිවරයා. ඒතකොට ලේකම්වර හැටියට මම පත් වෙනවා. ඒක මම අවුරුදු ගාණක් 1996 තමයි ඔය වැඩසටහන සිද්ධ වෙන්නේ. ඊට පෙර මං ගමේ සමිතිවල තරුණ සමිතිය තමයි හිටියේ. ඊට පස්සේ ඒක කෙමෙන් ශාඛා සමිතිය දක්වා ආවා. ඒ ආපු ගමනේදී 2002 මම වෙන්නපො ප්‍රාදේශ සභාවට තරඟ කරලා වැඩිම මනාප අරගෙන ප්‍රාදේශ සභාවේ සභාපති හැටියට පත් වෙනවා. එයින් පටන් අරගෙන මම ප්‍රාදේශ සභාවේ දෙපාරක් ඉන්නවා. ඊට පස්සේ ආපහු 2009 වර්ෂයේදී මම පළාත් සභාවට තරඟ කරලා පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙනවා. මන්ත්‍රීපත් වෙලා මම දෙපාරක් පළාත් සභා මන්ත්‍රී ධුරය ලැබුණා. එතකොට එක පැත්තකින් සභාපති ප්‍රාදේශ සභාවේ අනිත් පැත්තේ මම පයම්බ පළාත් සභාවේ විශේෂයෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට මම කටයුතු කරනවා. එතකොට ඒ කටයුතු කරලා ඊළඟට තමයි මම පාර්ලිමේන්තු 2015 වෙන්නේ. ඔව්. ඊළඟ 2015 ඉඳලා මේ දක්වා මම නොකඩවා ඇත්තටම අංක 1 හැටියට ජයග්‍රහණයක මගේ එන්නේ සාමාන්‍යයෙන් මනාප අංක 1 මම ලබන්නේත් හැම ඡන්දයකදීම මට වැඩිම මනාප ලබා දීලා තමයි මම දිස්ත්‍රික්කේ මාව පාර්ලිමේන්තුවට එවන්නේ. එතකොට පෙරදිලාම නෑ මේ වෙනකොට. නෑ පෙරදිලා නෑ. ඒතර මේ ජනතාව මේ ආකාරයෙන් පිළිගන්න හේතු සාධක හැටියට මම දකින්නේ මම හැමතිස්සෙම හිතන්නේ මනුස්සකම ගැන.
මම බොහෝ වෙලාවට මගේ ප්‍රතිපත්තියක් හැටියට පුද්ගලයෙකුට මඩ ගහන ප්‍රතිපත්තියක් මගේ නැහැ. ඒ වගේම එක වැඩ කොටසකට මඩ ගහන ප්‍රතිපත්තියක් මගේ නැහැ. සමහර වෙලාවට මම විවේචනය කරනවා. හැබැයි විවේචනයයි මඩ ගැහිමයි කියන එක දේශපාලනේ සම්පූර්ණ කොන්දේක තියෙන එකක් සහ මනුස්සකමක් තියෙන එක නැත්තම් දේශපාලනේ කාටත් රැඳිලා ඉන්න බෑ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම ගමින් දේශපාලනේ පටන් ගත්ත කෙනෙක් හැටියට මම ගමේ බෝක්කෝ අඳුරනවා, කානුව අඳුරනවා, පාර අඳුරනවා, ඒ ගමේ තියෙන වැව සහ ඒ තියෙන ආගම ස්ථානය මොකක්ද කියලා හඳුනනවා, මොනවද කළ යුත්තේ කියන එක හඳුනනවා. දුප්පත් අහිංසක මිනිස්සුයෙක් ඉඳලා මහමෙදුරු ජීවත් වෙන ව්‍යාපාරික ප්‍රජාව දක්වා එයාට සිදුවිය යුතු කාරණා සම්බන්ධව මම හොඳ අත්දැකීමෙන් පසු වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබ පක්ෂවලත් ඉඳලා තියෙනවා, විපක්ෂෙත් ඉඳලා තියෙනවනේ. මේ වන විට දරපු മന്ത്രി ධූර ඇමතිකම් මොනවද? නෑ මම 2015 අපේ ආණ්ඩුවක් හැටියට පත් වුණාට ඒක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතියට පත් වුණේ. ඒ වෙලේදී ඇත්තටම අවසනාවන්ත සිද්ධි කීපයක් සිදු වුණා. මොකද හේතුව අපි තරදී ඇදලා හදාගත්ත ආණ්ඩුවක්. නමුත් ඒ ආණ්ඩුව පාලනය කරේ අපි නෙවෙයි. අවලංගතියක් තිබුණා. අවලංගතියක් තිබුණා. එතකොට සමහරලාට ඇමතිකම් හම්බුනේ අපිත් එක්ක සටන් කරලා මරාගත්ත කට්ටිය අපේ එකේ ඇමතිකම් ගත්තා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන්. ඒ නිසා මට ඇමතිකමක් තරන්න අවස්ථාව හම්බෙලා නැහැ. හැබැයි අමාත්‍යංශවල අධීක්ෂණ මන්ත්‍රීවරු හැටියට වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකෙන් මම ලොකු පන්නරයක් ලැබලා තියෙනවා. මිනිසුන්ට ලොකු වැඩ කටයුතු කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඇමතිකම දරන්න මේ ආසාවක් අදහසක් එම තියෙනවා. ඇමතිකමක් දරන්න ආසාව අදහසක් කියන්නේ ඇමතිකමෙන් ලොකු වැඩ කටයුතුක් කරන්න ඕනේ. ඊළඟට අපි නිර්මාණශීලී ඒවා හිතන අය. ඒ නිසා නිර්මාණශීලී දේවල් ගොඩාක් රටේ කරන්න මොකද රට වෙනස් කරන්න නම් රටේ ඒ නිර්මාණශීලීත් එක්ක එකට එකතු වෙච්ච හැකියාවත් එක්ක පළපුරුද්ද මේ සියල්ලම එකට එකතු වෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා ලොකු කැමැත්තකින් ඉන්නවා මේ වැඩ කොටස කරන්න. හම්බුනොත් මොන වගේ ඇමතිකම වල වැඩියෙන් කැමති? මම හිතනවා මම ශේෂ්ත්‍ර කීපයක් කරනවා. එක පැත්තකින් විදේශ රැකියාව පිළිබඳ විදේශවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ පිළිබඳ විශාල වැඩ කොටසක් සහ ඒ විදේශ වෙළඳපොළවල් ඒ වගේම විදේශ රටවල අධ්‍යාපනය හදාරන අය සහ ඒ විදේශ රටවල තියෙන සම්පත් සහ ආයෝජන පිළිබඳව විශාල අධ්‍යයනයක ඉන්න කෙනෙක් හැටියට මට ඒ පැත්ත ගැන ලොකු හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අනිත් පැත්තෙන් මේ දවස්වල මම පරිසරය සම්බන්ධව ලොකු වැඩ කොටසක් කරනවා පාර්ලිමේන්තුව තුලත්. ඒ වගේම දීවර ශාස්ත්‍රය මේ ශාස්ත්‍ර ගණනාවක් නියෝජනය කරනවා. මම හිතනවා ඉතින් මේ ශාස්ත්‍ර කොහෙන් හම්බුණත් මට ප්‍රශ්නයක් නැහැ. මම හැබැයි ගොඩාක් ඉන්ට්‍රස්ට් මේ විදේශ රැකියා ශාස්ත්‍රය සම්බන්ධව මම ගොඩාක් ඉදිරියෙන් හිතන කෙනෙක්. ඔන්න එහෙනම් පත් වෙනවනම් ඔබගේ නායකයා අනාගතයේදී දරනවනම් ජනාධිපති ධූරය ඔන්න මේ පණිවිඩයත් බලනවා නම් මතක තියාගත්තොත් හොඳයි. දේශපාලනය කියන්නේ හිම තමයි. හෙට කොහොම වේද කියලා අපිට අනාවැකි කියන්න බෑ. වර්තමානයේ වෙන විට දරන තනතුරු මම දේශපාලනික සහ පාර්ලිමේන්තු කියන කොටස් දෙකක් හැටියට යන්නේ. ඒකට මම පාර්ලිමේන්තුවේ මේ වෙනකොට අධීක්ෂණ ආංශික කාරක සභාවල් තියෙනවා, සෙක්ටෝරියල් කමිටි කියන ඒවා තියෙන්නේ එංගලන්තේ සහ අනෙක් රටවල් වල බොහෝ රටවල් වල තියෙනවා මේ කාරක සභාවක් කියන එක. මේ කාරක සභාවලෙන් තමයි අමාත්‍යංශවල සියලු දේ කටයුතු සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තු තුල සිද්ධ වෙන කාරණාවලදී. ඒකට ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් තියෙනවා. 7න් 4ක් ආණ්ඩු කණ්ඩායම තමයි නියෝජනය කරන්නේ සභාපතිකම. 3ක් දීලා තියෙනවා විපක්ෂයට. ඒ 3න් එකක මම සභාපතිවරු හැටියට ඉන්නවා. ඒක විශේෂයෙන්ම පරිසර කුසිකර්ම සහ තිරසාරත්වය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ. ඒකට අමාත්‍යංශ 5ක් අවු වෙනවා. ඒක තමයි දීවර අමාත්‍යංශය, වැවිලි අමාත්‍යංශය, ඊළඟට වෙළඳ අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය සහ කුසිකර්ම අමාත්‍යංශය කියන අමාත්‍යංශ 5. එතකොට ඊට අමතරව මම කෝපා කමිටුවේ සමාජික කැටියට කටයුතු කරනවා. ඊළඟට විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල මේ කටයුතු වලට අමතරව පක්ෂයක් හැටියට මම නියෝජනය කරනවා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධාන අපේ පක්ෂ තුල සිදු කරන ප්‍රධානීය හැටියට වැඩ කටයුතු කරනවා. ඒකට අද වෙනකොට අපි අලුත් ක්‍රමවේදයක් හදලා තියෙනවා ලෝක සම්බන්ධීකරණයට. එතන විශේෂයෙන්ම HAB ග්ලෝබල් ෆෝරම් හැටියට ගෝලීය සංසදය හැටියට ඒකේ සභාපතිවරයාට කටයුතු කරනවා. ඉතින් මම ලෝකෙම
මම හිතනවා ඒ වැඩසටහන් තුළින් අපි විශේෂයෙන් වෙබ්සයිට් එකක් අලුතෙන් අපේ නිර්මාණය වෙනවා. ඊළඟ වෙබ්සයිට් එකට අමතරව Facebook සහ YouTube channel කියන මේ තුනම නිර්මාණය වෙලා ලෝකෙත් එක්ක ශ්‍රී ලංකාව සම්බන්ධීකරණය කරන වැඩසටහනක් හදන්න යන්නේ. එතකොට එතන අවස්ථාවක් දෙනවා බොහෝ වෙලාවට ලෝකේ ජීවත් වෙන ඕන කෙනෙකුට ශ්‍රී ලංකාවත් එක්ක ඊ රටේ තියෙන සම්පත් ෂෙයා කරගන්න. දෙක අතර බෙදා ගැනීමට අවශ්‍ය කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ තෝතන් මෙතන මේක ඉස්සර කරොත් විශාල පරිමාවක එකක් අපි නිර්මාණය කරන්නේ. ඒ නිර්මාණය කරනගේ බලාපොරොත්තු වෙන්නේ දේශපාලනය කියන්නේ 110ක වගේ කොටසක් 90ක් ඊට වඩා ඉතාමත් වෙනස් විදිහට ලෝකයේ සම්බන්ධීකරණය ඇති කරගන්න ආකාරය සහ ලෝක වෙළඳපොළ අධීක්ෂණය කිරීමත් ලෝකයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ දක්ෂතාවය සහ පළපුරුද්ද එක රාශි කරගෙන ඒගොල්ලන්ගේ හැකියාව නිර්මාණය එක රාශි කරගෙන ඒ සියල්ල ශ්‍රී ලංකාවත් එක්ක බද්ධ කරන්නේ කොහොමද කියන වැඩසටහනයි අලුත් රැකියාව බිහි කරන වැඩසටහන වගේම අලුත් අධ්‍යාපන ශාස්ත්‍ර ඊළඟට විශේෂයෙන්ම සමාජීය සහ පරිසර කේන්ද්‍රිත කරගත්ත වැඩසටහන් ගොඩක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන මේ මාර්ගයෙන් මම ඒකේ පළවෙනි වැඩමුළුවක් හැටියට ඉතාලියෙන් මට ගොඩාක් සමීපම තැන මම ගොඩාක් ආදරය කරන තැන හින්දා ඉතාලියෙන් ඒ වැඩ කොටස ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. වෙන්නප්පුව කිව්වහන් හරියට පුංචි ඉතාලිය තියෙන එහෙනේ. ඒ වගේම තමයි මෙහි කොහෙ ගියත් කොහෙද කියලා ඇහුවොත් මන්න සාමාන්‍ය ප්‍රතිපත්තියක් හැටියට කොහෙද කියලා අහන්නේ ලංකාවේ නම් ඒ ඇති මට. නමුත් සාමාන්‍යයෙන් අනවා කොහෙද කියලා වෙන්නප්පුව ඔය ටික තමයි වැඩියම්ම තියෙන. ඇත්තටම කියනවා නම් මේ ඉතාලියෙන් වැඩියක්ම ලංකාවට විදේශ විනිමය වෙනවා නම් മന്ത്രിතුමා එන්නේ වෙන්නප්පුව ඔය කියන ප්‍රදේශයේ අපේ ශ්‍රී ලාංකික හිතවතුන් හින්දා තමයි. මගේ මාධ්‍ය හැසිරීමේදී මං ප්‍රතිපත්තියක් වශයෙන් മന്ത്രിතුමා අනුගමනය කරන එකක් තමයි සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා ගොඩක් මාධ්‍යවල മന്ത്രിවරේ කැමතිවරේ කාවට පස්සේ මාධ්‍යවේදීන් පොර වෙන්න දඟලනවා. ඒ කියන්නේ කොර වෙන ප්‍රශ්න අහන්න එන മന്ത്രിවරේ හෝ ඇමතිවර චොර කරන්න නැත්තම් වෙන න්‍යායක් ඔළුවේ තියාගෙන ප්‍රශ්න අහනවා. නැත්තම් එයා ඒ පක්ෂේ නම් එයාව පොර කරන්න ප්‍රශ්න අහනවා. ඉතින් ඕ වගේ එහෙම කරනවා. නමුත් මම බොහෝ දුරට උත්සාහ කරනවා එන කෙනාගෙන් මේ වැඩසටහන බලන අයට සාධාරණ වෙන විදිය ප්‍රශ්න ටිකක් අහන්න. ඒකින්ද සමහර ප්‍රශ්න මගේ රළු වෙන්න පුළුවන්, හොඳ වෙන්න පුළුවන්, ಗುಣ අගුණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අහිතක් නොහිත උත්තර දෙන්න කියලා මම ඊටම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මතක් කරන්න ඕනේ කිව්වා වගේම තාමත් අපරාජිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමහර අය පරාජය වෙලා ලිස්ට් වලින් ඇවිත් තියෙනවා. සමහර පක්ෂ ප්‍රතිපත්තියක් වශයෙන් ලිස්ට් වලින් ගන්න නැහැ කියලා තියෙනවා ඡන්දකින් පෙරදුනාට පස්සේ. නමුත් දැන් වර්තමානයේ ඇමතිකනුත් දරනවා ඒ වගේ පක්ෂවල ඇමතිවරු. එහෙම ගත්තාම අපරාජිත മന്ത്രിවරයෙක් ඒ කියන්නේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙනවා. සජබ ගෝලීය සංසදය කියන්නේ පක්ෂයෙන් හදපු සංසදය යන්නේ මේක ෆෝරම් එක. එතකොට මේක ඇත්තටම හදන්නේ ජනතාවට සේවය කරන්නද නැත්නම් කඩා වැටුණු පක්ෂයක් ගොඩ අරන් බලය ගන්න අරමුණින් විදේශගත ශ්‍රී ලංකාව එකතු කර ගැනීමටද? නෑ මම සාමාන්‍යයෙන් ඊට වඩා කාලයක් තිස්සේ විදේශගත ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් කරන කෙනෙක්. ඒ සටන් වලින් ජයග්‍රහණත් ලැබුව කෙනෙක්. ඒක ජනතාවට දීපු දේවල්. මම ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් උදාහරණයක් වගේ දැන් උදාහරණයකට ගත්තොත් දැන් මේ දවස්වල ඔය මට ගොඩක් මඩ ගහනවා මේ මම හරි කැමතියි මඩ ගහන එකට. හැබැයි ඉතින් සමහර වෙලාවට ඒගොල්ලෝ අර සීමාව ඉක්මවලා සමහරලාට මගේ ගෙදර බීරින්ද දරුවෝ ඒගොල්ලන්ට පවා ඉතාමත්ම පහත් විදිහට කතා සමහරලාට ඒගොල්ලෝ දැකලත් නැහැ අඳුරන්නේ නැහැ. හැබැයි පහත් විදිහට කතා කරනවා. මේ ඒගොල්ලන්ගේ හැදියාව. ඒ නිසා මම මේ හැදියාව ගැන හොයන්න හදන්නේ නැහැ. හැබැයි මම එතන නෙමෙයි මම හොඳට හැදිලා තියෙන කෙනෙක් හැටියට මම එතෙන්ට වැටෙන්නේ නැහැ. නමුත් එයාට කියන්න කැමති උදාහරණයක් ගන්නවා නම් ඉතාලියේ ඩ්‍රයිවිං ලයිසන් එක අරගන්න ලංකාවේ අයට ඉතාලි ඩ්‍රයිවිං ලයිසන් එකට මාරු කරගන්න මුල් අවුරුදු 6 සීමාව තුළ තිබිච්ච අවස්ථාව 2022 දී නැතුව ගියා. ඒ නැතුව ගිය වෙලාවේදී එදා අවුරුදු 4 6 කියන එකේදී එතකොට එදා ඉඳලා මම ලොකු සටනක් දුන්නා ඒ ලයිසන් එක නැවත එයාට ලබා දෙන්න. ඒක අද වෙනකොට වර්තමාන ආණ්ඩුව ඒක අත්සන් කරලා ඒ වැඩ කොටස ලබා දීලා තියෙනවා. ඒගොල්ලන්ට ඒගොල්ලෝ කරපු වැඩ කොටස ගැන අපේ ගෞරවයක් තියෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ 2022 ඒ කඩාවැට්ටුවේ එදා හිටපු තානාපතිවරයෙක් තිබිච්ච වැරද්දෙන්. ඒ තානාපතිවරයා MU එක අත්සන් කරන්න තිබිච්ච වෙලාවේ ඒක කාලය ඉවර වෙද්දි ඒක නැවත ආරම්භ කරන්න නැතුව එයා ඔහි බුදියගෙන හිටපු නිසා තමයි ප්‍රශ්නේ සිද්ධ වුනේ.
ඒ නිසා මම ඒකට සටන් කරලා එදා ඒ තානාපතිවරයා පුටුවෙන් යනතුරු මම ලොකු සටනක් දුන්නා පාර්ලිමේන්තුව තුලත් විශේෂයෙන්ම අපේ ෆොරින් මිනිස්ට්‍රි එක විදේශ අමාත්‍යාංශය තුලත් ලොකු සටනක් දුන්නා. එයා ඒ වැඩ කොටස එයා වරද්දපු නිසා තමයි වැරදුනේ කියන එක. ඒ නිසා ඒ වැරදෙන්න තව කරුණු කාරණා එකතු නැහැ කියලා මම කියන්නේ. නමුත් ඒකේ ප්‍රධානත්වයක් තිබුණා. ඊට පස්සේ ඒක ගොඩ ගන්න එයාට බැරුව ගියා කොහොමද? ඊට පස්සේ එයාව එතනින් එළියට දානතුරු ඒ සටන දුන්න විතරක් නෙමෙයි. ඒ මොහොතේ මම මොහොත වෙලාවට විදේශ කටයුතු අමාත්‍යාංශය කියලා වාඩි වෙලා බොහෝ දේවල් සාකච්ඡා කරලා තියෙනවා කළොත් එක්ක. ඊළඟ වර්තමාන දැන් මේ තානාපතිතුමා දැන් ඉතින් නැවොත් කියයි එතුමා මෙහෙට එන්න පෙර ලංකාවේදී පැය දෙකක් විතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ අපි මේ සම්බන්ධ විශාල සාකච්ඡාවක් කරා. සත්‍ය රොද්රිගෝ මහත්මයා සමග. එතුමාගම සාකච්ඡා කරලා ඒ වැඩ පිළිවෙල ගැන මම ගොඩාක් තොරතුරු එතුමාට දුන්නා. මේක ගිහිල්ලා මේ විදිහට කරන්න කියලා. ඔයිට අමතරව මේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ඊළඟ ප්‍රවාහන කටයුතු අමාත්‍යාංශය, ඒ වගේම අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියන මේ අමාත්‍යාංශවල සමහර අයව අපි මුණ ගැහුණා ඒ කාලේදී. මුණ ගැහුණේ පෞද්ගලිකව. මෙහෙමනේ සාමාන්‍ය ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගන්න තියෙන ක්‍රමවේද තියෙනවා. ඒවා මේ ලිඛිතව ලියලා ලියුමක් දීලා ඒ සම්බන්ධතා ගොඩනගන්න බෑ. ඊට වඩා මිත්‍රකමට හැම එකම ෆොටෝ ගගා Facebook දාන්නත් බෑ. මිත්‍රශීලී බවට ගොඩාක් දේවල් හදා ගන්න පුළුවන්. ඒතකොට සමහරවිට අමාත්‍යාංශය තුල ඉන්න සමහර අපේ අයගේ හිතවත් අය තාමත් නම එළියට දාන්නේ සමහර අය ඉන්න මට වෙල උදව් කරපු. එයා සම්බන්ධීකරණය ගොඩනගලා දුන්නා. එතනදී කරන්න ඕන වැඩ කොටස එළියට අරගෙන කරලා දෙන්න අවශ්‍ය කරන සමහරවිට ලොකු අය නොවෙන්න පුළුවන්. සමහර පල්ලෙහා කණ්ඩායම්. ඒතකොට ඊට අමතරව විශේෂයෙන්ම අලි සබ්‍රමෙත්තුමා විශේෂයෙන් මතක් කරනවා. එතුමා හිටපු විදේශ කටයුතු අමාත්‍යතුමා හැටියට මට වෙනම අවස්ථාවක් දුන්නා විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක වැඩ කරන්න මේ කරුණු කාරණා සම්බන්ධව. ඒතකොට නිලධාරීත්වයේ අවස්ථාව දුන්නා. ඊට පාර්ලිමේන්තුවේ අරගෙන බැලුවොත් ඒ කාලය ඇතුළත මම ලොකු සටනක් කරලා තියෙනවා. ඒකේ කෙරෝල්ට එද්දී ඇත්තටම විශේෂයෙන්ම අපේ ප්‍රවාහන කටයුතු අමාත්‍යාංශයේ ලයිසන් නිකුත් කරන එකේදී අපේ රටේ ලයිසන් 4ක් 5ක් එක දිගට නිකුත් කරා. එකක් නිකුත් කරනවා, ටික කාලෙකින් එක අයින් කරනවා, තව එකක් නිකුත් කරනවා, ආය අයින් කරනවා. ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඊළඟට ව්‍යානා සම්මුතියත් එක්ක අපිට ගොඩාක් දේවල් වෙනස් කරන්න. තාම ව්‍යානා සම්මුතිය අනුව සමහර දේවල් වෙනස් කරලා නැහැ ලයිසන් එකේ. සමහර ඉදිරි කාලේ වෙනස් කරන්න තියෙනවා තව. එතකොට ඒ ප්‍රමාදය එහා පැත්තෙන් තිබුණා. එතකොට මම කෝප කමිටුවේදී වෙනම ඒ සම්බන්ධව සාකච්ඡා කරලා ලොකු වැඩසටහනක් එතන හදලා පෞද්ගලිකව එදා හිටපු ඒ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා එතන ලොකු වැඩ කොටසක් කරා. හැබැයි ඒ වැඩ කොටස මම ඒක තැන්වල කියන්න ගියේ නැහැ. හැබැයි මාව දන්න අය දන්නවා. ඒ නිසා මම අදත් මතක් කරනවා සුපුන්ව විශේෂයෙන්ම. එයා වෙරෝනවල ඉන්නේ. ඒගොල්ලන්ගේ තියෙන WhatsApp group එකක් හදාගෙන මේ ලයිසන් එක ගන්න. අන්න මම දැකපු කෙලෙගුණ දන්න හොඳ පුද්ගලයෙක් හැටියට මම දකිනවා. මේ ලයිසන් එක ලැබුණාට පස්සේ එතුමාලා කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඒ ලයිසන් එක ලබා ගන්න උදව් කරපු අයට ප්‍රණාමය හදන පොඩි තෑග්ගක් නැත්තම් සිහිවටනයක් දෙන්න වැඩසටහනක් හැදුවා. ඒ වැඩසටහනදී දැන් වර්තමාන ඇමතිවරුන්ට ඒ කට්ටියට දෙන ගමන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා මාවත් හම්බෙලා විශේෂ අවස්ථාවක් අරගෙන මට ඒක ප්‍රධානය කරා ප්‍රසිද්ධියේ. මම ඒක තාම දැම්මේ නැහැ Facebook එකේ. මම මේ ගමනෙන් පස්සේ ඒක Facebook එකේ දානවා. ඒක කරේ මම එහෙම දෙයක් කරපු නිසා ඒගොල්ලන්ට. ඒ නිසා මම කියන්නේ මේ දේවල් ගැන මම හිතන්නේ මිනිස්සුන්ට මඩ ගහනවට වඩා මේකේ අභ්‍යන්තරය හොයලා තුමු කටයුතු කරනවා නම් ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. මන්ත්‍රීතුමා දැන් ඔබතුමා යම්කිසි දායකත්වයක් දැක්වුවා. තව අය දායකත්වය දක්වන්න ඇති. මම නම් හැමදාම කිව්වේ මම මේ පුටු ඉඳගුණොත් ඔය ලයිසන් එක සම්බන්ධ ඕනතරම් වැඩසටහන් කරලා තියෙනවා. ඕනතරම් රාජ්‍ය ආයතනයක කතා බහ කරලා තියෙනවා. ඔය කියන අර මේ ගෲප් එකත් කටයුතු කරලා තියෙනවා. ඔය කියන සෑම පුද්ගලෙක්ම කටයුතු කරලා තියෙනවා. සමහර පුද්ගලයෝ යම් හේතුන් මත වැරදි අදහස් සුදාස් මත ක්‍රියා කිරීම කරලා තියෙනවා. ඉතින් ඔබතුමාට තිල්ල පුදු කරා වගේම තව අය වේවෙන් ඉවත් වෙලා තියෙනවා. අර සමහර අයට මුල මතක තියෙනවා වගේම ඒ හිත් වලට මුල මතක නැති වීවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම ඔබතුමා කිව්වා වගේම ඒ ලයිසන් ප්‍රශ්නේදී ඒ කාලෙත් කට්ටියක් වැඩ කරා. ඔබතුමාත් වැඩ කරා. ඒක දිගුවක් වශයෙන් මේ පවතින රජයටනේ වගකීම තියෙන ඔය අසංකරණේ වරේ මේ. එතකොට ඒ අනුව ඒක කරා. නමුත් වැඩේ තියෙන മന്ത്രിතුමා
මේ දැන් අර හැමෝම හිතන්නේ මේ රජය තමයි මේක ඔක්කොම කරේ. වෙන එකෙක්ගෙන්වත් වැඩ නැහැ කෙලින්ම කියනවනේ. ඒක තමයි ඔබතුමා කියන ඔය කමන්ට් බලකාය මේ ඔබට කියන්නේ කමන්ට් ෆාම් කියලා. ඒ කියන්නේ එහෙම ගෲප් හදාගෙන ඒ පක්ෂවල අය එහෙම මඩ ගහනවා. ඇත්තටම අපි දැක්ක ඔබතුමා පාර්ලිමේන්තුවේ කතා කරා ඒ දේවල් කර අපි ඒකට නිසි ගෞරවය සහ අපේ කෘතඥ සහ අපේ ප්‍රණාමය මේ අවස්ථාවෙත් පුද කරනවා. ඇත්තටම ඔබතුමා ලයිසන් එක පරිවර්තන කර ගැනීමේ නීතිය යවත් කාලීන කර ගැනීම සඳහා ලොකු දායකත්වයක් දැක්වුවා කියන එක අපි නොබියව මේ වැඩසටහනේදීත් මෙසේ ප්‍රකාශ කර සිටින්නෙමු. අපි දැන් කතා කරමු ගෝලීය සංසදය ඔබ සජබ පක්ෂය. ඔබගේ නායකයා සජිත් ප්‍රේමදාස. ඔබ පක්ෂය මාරු කරා කියලා මම කියන්නේ ඔබ පක්ෂය පොඩ්ඩක් වෙනස් වුණානේ. මොකද ඔබ එක්සත් ජාතික පක්ෂයෙන් පටන් අරන් ඒ පක්ෂයම පොඩ්ඩක් පාට විතරක් මාරු වෙලා ඒ ස්වරූපයෙන්ම තියෙනවා. ඒ ගැනත් අපේ ප්‍රණාමය. ගෝලීය සංසදනයේ නියෝජනය කරමින් දැන් ඉතාලියට පැමිණලා තියෙනවා. ඉතාලියට දැන් මේ වගේ ගමන් වලට කවුද වියදම් කරන්නේ? මේ ඇත්තටම පෞද්ගලික සල්ලි වලින් වියදම් කරන එක පක්ෂේවත් මේ අපිට ආණ්ඩුවත් කොහොමද දෙන සල්ලියක් නෙවෙයි. එතකොට මේකට වියදම් කරන එකක් තමයි මගේ පෞද්ගලික සල්ලි වියදම් කරනවා. ඊළඟට අපේ හිතවත්තු බොහෝ වෙලාවට දැන් ගියාම ඉන්න තැන ලෑස්ති කරන එක සමහරලාට කෝච්චියේ යන්න තියෙනවා නම් ට්‍රේන් එකේ යන්න තියෙනවා නම් ඒ අවස්ථාවලට සමහරලාට පක්ෂ සමාජිකයෝ ඉන්නවනේ. කෑම කන වෙලාවට පක්ෂ සමාජිකත්වය විතරක් නෙවෙයි. හිතවත්කම නොකරන අපේ හිතවත්තු එදා ඉඳලා පුංචි කාලේ ඉඳලා හිටපු අය ඒ සහෝදරත්වයෙන් ගොඩාක් දේවල් කතා කරන හැබැයි මම ඉතාමත්ම සීමා සහිතව ගන්න. දැන් මේ පාරත් මම එක නගරයක එක දවසයි ඉන්නේ. දැන් මට ඇත්තටම පිස්සු නෑනේ. එහෙම මට පුළුවන් ඇවිල්ලා පොඩ්ඩයි විදලා කරලා ෆුල් ජොලියක් දාලා කාලා බිල සැපට ඉඳලා යන්න ඕන නම් එහෙම අවස්ථා ගන්න ඕන තරම් අපි අය ඉන්නවා. හැබැයි මම ඊට එහා ගිහිල්ලා හිතන කෙනෙක්. මම මේ අවස්ථාව ගත්තී මට ගොඩාක් මහන්සි වෙයි. මොකද හේතුව මම සමහරලාට උදේ දැන් උදාහරණයක් ගත්තාම මම ඉරිදා ඒ කියන්නේ අනිද්දානේ ඉරිදා වෙන්නේ. අනිද්දා මම යන වැඩසටහනේදී මම ෆිරෙන්සි වලට උදේ ගිහිල්ලා රෝම ඉඳලා ඊට පස්සේ ආපහු මිලානෝ හවස සාකච්ඡාවට එනවා මිලානෝ. ඒ කියන්නේ ඒ දවස මට හුඟා මහන්සි වෙයි. ඒ කිලෝමීටර් ගාන කෝච්චිය යනකොට එහාට මෙහාට. ඉතින් මම කියන්නේ ඒක නෙමෙයි මම උතන බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ අපි සාමූහිකත්වය. අපි සියලු දෙනාගේ ප්‍රශ්න ටික හරියට හඳුනා ගැනීම. මොකද මේ ගෝලීය සංසදය මේක හදන්නේ දේශපාලනය කියන එක මම උතුමාට කිව්වා 10% මෙතන අස්ස තියෙනවා. මේ 10% තියෙන දේශපාලන පක්ෂයක් හැටියට අපි මේ රටේ බලය ගන්න අවශ්‍ය කරන වැඩසටහන නිර්මාණය කරන්න ඕන. මේ රට වැඩ කරන්න නම් බලයක් නැතුව මේ ආණ්ඩුවක් නැතුව වැඩ කරන්න බෑ. එතකොට ඒක නිර්මාණය කරන වැඩසටහන එහෙම හදද්දී හැබැයි ඊට පරිබාහිරව ලොකු වැඩ කොටසක් අපිට කරන්න තියෙනවා මේ ගෝලීය සංසදේ බලාපොරොත්තු එක. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ ඔය මේගොල්ලෝ ගොඩාක් දෙනෙක් ඔය මඩ ගහන මඩ බලකාය කියන කතාවලට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. එයා ගොඩාක් ඈත හිතන අලුත් තාක්ෂණය ගැන කතා කරන ලෝකේ වෙළඳපොළ ගැන විශාල ලෙස අධ්‍යයනය කරන ලෝකෙත් එක්ක සම්බන්ධතාවය ඇති කරගෙන ශ්‍රී ලංකාව දිනු කරන්න වැඩසටහන හදන්නේ කොහොමද කියලා ලොකු මතයක් ගන්න කෙනෙක් විතරයි මේ ලොකු ආශාවකින් බලාපොරොත්තුවක් කියන වැඩ කොටස කරන්නේ. ඒතකොට ඒකේ එකක් තමයි මම කරන්නේ. ඒතකොට මට තියෙනවා අපේ රටේ ආර්ථිකය නිර්මාණය කරන්න අවශ්‍ය කරන අපි දන්නවා ප්‍රබලම ආයුධය තමයි විදේශ රටවල් ටික. ඒ විදේශ රටවල් කොහොමද සම්බන්ධීකරණය කරන්නේ? දැන් අපි මේ රැකියා වෙළඳපොළ ගත්තාම දැන් කවුරු හරි කියනවා ලංකාවේ හොඳ මිනිස්සු දක්ෂයෝ ටික පිටරට ගියාම ලංකාව ඉවරයි කියලා. මේක පට්ටපල් බොරු. මේවා නෙමෙයි කතාව. අපිට නිර්මාණය කරන්න පුළුවන් පිටරට වැඩ කරන හොඳ මිනිස්සු ටික ශ්‍රී ලංකාවේ. අධ්‍යාපනයෙන්ම අපිට නිර්මාණය කරන්න පුළුවන්. අපේ මානව සම්පත ලෝකේ ගොඩක් තැන්වල පිළිගන්නවා. ඒක ඔබතුමා අත්දැකීමෙන් දන්නවා මේ රටෙත් ගොඩක් වෙලාවට අනිත් ජාතීන්ට වඩා අපි ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මොකද අපිට මේ හැකියාව තියෙන මිනිස්සු සහ අපි අවංක මිනිස්සු අපේ රටේ මිනිස්සු හරි අවංකයි. විශ්වාසවන්ත වුණ තැනක තියලා යන්න පුළුවන්. එතකොට ඒ මානව සම්පත ලෝකෙත් එක්ක බද්ධ කරන්න අවශ්‍ය කරන වැඩසටහන හදද්දී අපේ රටේ අධ්‍යාපනය ඉදලා වෙනස් කරන්න. ඊළඟට ලෝකේ තියෙන අවස්ථා ටික අපි හොයාගන්න ඕන. ඒක හොයාගන්න අපි ගිහිල්ලා හොයන්න ඕන. ඒගොල්ලොත් එක්ක ගැටිලා හොයන්න ඕන. ඊළඟ කාරණේ තමයි ඊට වෙනස්ව ගත්තොත් ලෝකේ වෙළඳපොළ. අපේ රට නිෂ්පාදන ක්‍රියාවලිය ඉස්සරහටම යන්න පුළුවන්. මොකද අපේ දේශගුණය සහ
අපේ රට පිළිලා තියෙන ක්‍රමවේදය අනුව සහ අපේ පාරිසරික සාධක. පාරිසරික සාධක මේ සියල්ලම අපි බොහොම ඉහළින් ඉන්න තැනක්. නිසා අපේ නිෂ්පාදන ක්‍රියාවලිය මීට වඩා ලොකු වෙනසක් කරන්න පුළුවන් ලෝකේ. ඒ වෙනස් කරද්දී අපි ලෝක වෙළඳපොළ අධ්‍යයනය කරන්න නැතුව වැඩේ කරන්න බෑ. හැබැයි ලෝක වෙළඳපොළ අධ්‍යයනය කරන්න පුළුවන් ප්‍රධානම සාධකයේ ඉන්නේ අපේ විදේශගත ශ්‍රී ලාංකිකයා. මම ප්‍රශ්නේ අහන්න හිටිය ප්‍රශ්නෙට උත්තරයක් හම්බුණාද කියලා හිතෙනවා. නමුත් මම කොහොමදත් අහලා දානවා. දැන් ඔබ කිව්වාගේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙන සිහිනක ඉන්නවා. ඒක අපි කවුරුත් දන්නවා. ඔබතුමාගේ නායකයා. මම කියවන අර කලින් මම ප්‍රශ්න අහන විදියක් තියෙනවා සමහරට මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ ඇත්තටම කියනවා නම් සමාජ මාධ්‍යයේ නම් මේ නෝන්ඩි කල්ලම දානවානේ. එක්ක ඉංග්‍රීසි කතා කරොත්, එක්ක සබ්මැරින් ගැන කතා කරොත් මොන හරි ඔබතුමා එහෙව් මේ කමෙන්ට් පැටන නායකයෙකුට ඔබතුමා කියනවා මේ ඊටාම දුර දක්නා නුවණක් තියෙනවා මේ එතුමා තව මේකට සුදුසු. ඇත්තටම ඔබතුමාගේ නායකයා හින්දා කියනවද නැත්නම් ඇත්තටම එතුමා රට පාලනය කිරීමට සුදුසු ඔය වගේ ඉදිරි දැක්මක් තියෙන පුද්ගලයෙක්ද? නෑ, එතුමාව ළඟින් ඉඳලා අවුරුදු ගාණක් තිස්සේ ආශ්‍රය කරන එතුමාගේ ගතිපැවතුම්, සිතුම් පැතුම් සහ එතුමාගේ ක්‍රියාදාමයන්, එතුමාගේ අධ්‍යාපනය සහ එතුමා විශේෂයෙන්ම ලෝකේ රහ අපේ රට දිහා බලන විදිහ ගත්තාම මම දැකලා තියෙන නායකයන්ගෙන් මම ප්‍රධාන බොහොම ඉදිරියෙන් ඉන්න කෙනෙක්. හැබැයි එයා ලෙන්ගතු වැඩි. අර ලෙන්ගතු කියන එක ලෙන්ගතු කියන එක වෙනස් එකක්. ඒක වැඩි යාගේ. ඒ කියන්නේ සංවේදීභාවය වැඩි මිනිසුන්ට. ඒ නිසා එයා කතා කරද්දී හැමතිස්සෙම උත්සාහ කරන දෙයක් තමයි එයාගේ තාත්තගේ ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. එයා තාත්තා ඒ දවස්වල කියලා බොහෝ වෙලාවට ඉගෙනගෙන තියෙන්නේ තව කෙනෙක්ගෙන් අහගෙන. ඒතර තාත්තා කියලා තියෙනවා මෙයාට හැමදාම ඉස්සර මොන හරි කියනවන් තව කෙනෙකුට ඉගෙන ගන්න දෙයක් කියන්න කියලා. දැන් මම හොඳ උදාහරණයක් කියන්නම්කෝ. මම මේක බලන ඔක්කොම දෙනාට කියනවා මේක ගැන හිතන්න. මට බැන්නට කමන්නේ නැහැ හිතන්න. වර්තමාන ආණ්ඩුවේ නායකයෝ ඉඳලා මේ සියලු දෙනාම වේදිකාවල් වල ඉඳලා කියාගෙන ආපු ටික සහ තාමත් කියන දේවල් ටික බලන්න. එතන ඒ කතා කරන දේවල් ටික කොච්චර පහලට දාන්න පුළුවන්ද ඕනනම්. හරිද? කිහෙල් ගෙඩිය නැට්ටේ සාධකයක් ඇති. හරිද? හැබැයි අපේ නායකයා හැමතිස්සෙම කතා කරලා තියෙන ඊට වඩා ගොඩාක් ඉස්සරහින් ඉඳගෙන. දැන් සබ්මැරින් ගැන කියන්නේ යා වෙන කාරණාවක්. ඊට පස්සේ දරුවෝ මේ සබ්මැරින් හොයන්න ගත්තා. මොනවද මේ සබ්මැරින්? මොකද්ද මේකෙන් කරන්නේ? මොනවටද එන්නේ මේක? මොකද්ද මෙහි තියනවද මේක නැද්ද? දැන් සමහර අය මගෙන් අහනවා ඇත්තටම මේ සබ්මැරින් තියනවද මූදේ? ඒ කියන්නේ එතකොට තමයි දන්නේ සබ්මැරින් ඇත්තටම මූදේ තියනවා මෙහෙම යුද්ධ කරනවා සබ්මැරින් වලින් කියලා. ඊළඟ කාරණේ තමයි දැන් ඊයේ පෙරේද කිව්වා විශේෂයෙන්ම මේ මහ බැංකුවේ සිද්ධ වෙච්ච හොරකම ගැන කතා කරද්දී එතුමා කිව්වා ඩිජිටල් පේමන්ට්ස් කරන සිස්ටම්ස් මොනවද කියන එක ගැන කිව්වා. කියලා කෙටියෙන් කියලා කිව්වා මට හා දානවා. හරිද මේක කියද්දී නිසා ඔයගොල්ලෝ හොයාගන්න මේක කියලා. ඒ කියන්නේ ඒ සිස්ටම් ඔක්කොම එයා කියන්නේ ඒක ඇහෙන කෙනා මේක යමක් ඉගෙන ගන්න. ඒ නිසා මෙතෙක් කාලයකට එයාගේ දේශපාලන ඉතිහාසෙ කාටවත් මඩ ගහලා නැහැ. කාටවත් වැරදි විදියට අවලාද ලගලා නැහැ. වැරදි වචන ජනතාවට විරුද්ධව හෝ රටට විරුද්ධව හෝ කොතන හෝ කතා කරලා නැහැ. තානාපතිවරයෙක් හම්බුණත් රටට ආදරෙන් රටට ඕන දේ ගැන විතරයි කතා කරලා තියෙන්නේ වෙන දෙයක් කරලා නැහැ. නිසා විශේෂයෙන්ම අපේ නායකයා ඒ වගේ හිතන කෙනෙක්. මම කියපු විදිහට ඒ සම්පූර්ණ දේවල් ගැන හිතලා එයා කතා කරන හැම වචනයක් මම උත්සාහ කරන්නේ තව කාට හරි යමක් ඉගෙන ගත යුතුයි එකකින් කියලා. ඒකෙන් යම්සි ඵල ප්‍රයෝජනයක් රටට ලැබෙනවා කියන විශ්වාසය තමයි එතුමා ළඟ තියෙනවා. අපි එතුමත් එක්ක අපි සමහරවිට තර්ක කරලා තියෙනවා. අය බොහොම නිහතමානී එතුමත් එක්ක තර්ක කරනවා. එතුමා මේ අවස්ථාව දෙන ඕන වෙලාවක ප්‍රශ්නයක් නැහැ. ඇයි මෙහෙම කිව්වේ ඇයි? ඉතින් එතුමා ලස්සනට ඒ සාධක ටික ඉදිරිපත් කරනවා. මම කිව්වේ මෙන්න මේ කතාව. මම කිව්වේ මෙන්න මේ කාරණා. මෙන්න මේ කාරණා නිසා කිව්වේ වෙන කාරණා නිසා නෙමෙයි. හැබැයි එයා රටට හානියක් කරපු රටට හානිදායක මිනිස්සෙක් නෙවෙයි. ලී අතේ තවරගත්ත නැති, හොරකම් මච්චා දුස්සන නැති රට ගැන හිතන නායකයෙක්. ඒ නිසා අපි එතුමත් එක්ක ඉන්නේ. මේ වෙරසටහන් හදලා අපි බලාපොරොත්තු වෙන රටේ අනාගතයේ සැලසුම මේ රට අලුත් මගකට හදද්දී අපි දන්නවා වර්තමාන ආණ්ඩුවත් හොඳ දෙයක් කරන්න එන්නේ නැති. හැබැයි ඒගොල්ලන්ගේ වෙන අඩුපාඩු ටික අපි ඒගොල්ලන්ට
මොනවද කරනවා නෙමෙයි. අපි එතෙන්ට එමුකෝ. දැන් ඔය ඔබතුමා ඔහොමද කියනකොට මේකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් වැටෙනවා මන්ත්‍රීතුමා උසනම් සිකියුරිටි කොටනම් කමුගම කියන මේ කමෙන්ට් එකත් වැටෙනවා කියලා මතක කරන්න එපා. මේ ආණ්ඩුව දේශපාලන අර්ථයෙන් උත්තරයක් නොදී ඔබ ලංකාවේ පුරවැසියෙක් විදිහට අවංකවම කියන්න දැන් අපි මේ පිටරටන ඉන්නේ අපිට පොළවේ යථාර්ථය පේන්නේ අපිට පේන්නේ මාධ්‍යයෙන් පෙන්වන එක සහ අපේ හිතවතුන් කතා කරන කියලා කියන ටික. ඇත්තරම විදේශගත ශ්‍රී ලාංකික විශේෂයෙන් මේ වැඩසටහන බලන්නෙත් වැඩියම විදේශගත අපේ ශ්‍රී ලාංකික ලෝකෙ ඉන්න. එතකොට මේ ආණ්ඩුව ඇත්තටම යන පාර හරිද? මෙතෙක් ඇවිත් තියෙන දුර හරිද? මොකද පසු විපරමක් කෙටියෙන් නෑ මේ ආණ්ඩුවට ගොඩාක් වැරදිලා තියෙනවා. ඒ වැරද්ද ඒගොල්ලෝ කරගන්න වැරද්දක් මිසක් කවුරුත් කරන වැරද්දක් නෙමෙයි. විපක්ෂයේ ඒගොල්ලන්ව වැරදි පැත්තට දානවා එහෙම එකක් නැහැ. මේ විපක්ෂය දැන් සමහර අය අහනවානේ කෝ විපක්ෂය කියලා. ඇයි මේ විපක්ෂය නැහැනේ කියලා ආණ්ඩුවත් අහනවා සමහරලාට. ඇයි අහන්නේ? ඒ කියන්නේ අපි ආණ්ඩුව රිද්දන්න නැති හින්දා. අපි ජනතාව රිද්දන්න නැති හින්දා තමයි එහෙම අහන්නේ. ඇයි අපි රිද්දන්නේ නැත්තේ? ඇයි අපි ආණ්ඩුව රිද්දන්නේ නැත්තේ? මේ ආණ්ඩුව අලුතෙන් ආවේ අනිත් ඔක්කොට වඩා හොඳයි කියලා. අපි ඒ අවස්ථාව දෙන්නේ මේ වෙන කාරණාවක් නෙමෙයි. අපි ඒගොල්ලන්ට නිදහස දීලා තියෙන මේ අවස්ථාව කරන්න කියලා. හැබැයි මේ කරුණාකාරණා මේ අය මම අමුතුවෙන් එක කියන්න ඕනේ නැහැ කාලේ ගන්න අවශ්‍ය නැහැ. මේ ඔක්කොම දෙනා සෝෂල් මීඩියා හරහා සියලු දේ දකිනවා. ඒ දකින්න දේ සියල්ලම කරගෙන තියෙන්නේ ඒගොල්ලෝ. මේ රට හදනවා නම් රටේ තියෙනවා විශේෂයෙන්ම රටේ සම්පත් ටික හරියට කළමනාකරණය කරන වැඩසටහන. රාජ්‍ය සේවයත් එක්ක බැඳිලා දේශපාලඥයා වාඩි වෙන්න ඕන. දේශපාලඥයා දැනුම කියන කාරණාව මතක තියාගන්න මේ ගිහිල්ලා ප්‍රොෆෙසර් කෙනෙක් වෙන එක නෙවෙයි. ආචාර්ය මහාචාර්යවරුන්ට අපි ගරු කරනවා. ඒගොල්ලෝ ඉගෙනගෙන පාඩම් කරලා ගන්න විභාගෙන් ලබන තනතුර. හැබැයි ඒකට සම්බන්ධ විය යුතු කාරණා ගොඩක් තියෙනවා. පළපුරුද්ද, දේශපාලන වශයෙන් හැකියාව, ඒ වගේම විශේෂයෙන්ම හඳුනා ගැනීම හැකියාව සහ අලුත් නිර්මාණශීලී වැඩසටහන් ටික. මේ සියල්ල ලෝකෙත් එක්ක බද්ධ කරගෙන කොහොමද වැඩ කරන්න කියන එක. එතකොට මේ වැඩ කොටස මේගොල්ලන් ගැතින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිලධාරි මේගොල්ලෝ අතර තියෙන බැඳීම බොහොම අඩුයි. බොහොම ඈතයි. ඊළඟට විශේෂයෙන්ම මේ අය කියන දේ අහන්නේ නැහැ ගොඩක් දේවල්. කියන දේ අහන්නේ නැති තත්ත්වයක් ගොඩක් වෙලාවට තියෙනවා. හැබැයි මේගොල්ලන්ට තිබුණා රටක් ගැන හිතලා හරි. අපි දැන් මේ ඔක්කොම වැරදි. ආවා දැන් අපි බලන්න. දැන් අපි මේ රට හදන්න ඕන. රයිට් අපි හදමු රට. මෙන්න යෝජනා ටික. මෙන්න මේ යෝජනා ටික අපි එකතු වෙලා කරමු. අපිට විපක්ෂයක් හැටියට කමක් නැහැ. පාර්ලිමේන්තුවට දුන්නා මේ යෝජනා ටික හරියට නිවැරදිව කරමු කියලා කියද්දි අපිට ඒ යෝජනා වලට එකක වෙන්න පුළුවන්. මොකද ඒ වෙනකොට. හැබැයි මේ යෝජනා ඒගොල්ලෝ දවස ගානේ මොන වගේ ඒවාද දෙන්නේ? අදටත් මේ අය හැසිරෙන්නේ පරණ ඒ කියන්නේ බලේ ගන්න පෙර කතා කරපු දේවල්ම නෙමෙද තාමත් කතා කරන්නේ. මේ රැලි වුණත් ඒගොල්ලෝ නෑ කතාවලදී අනිත් අයට බැන්න මිසක් පාර්ලිමේන්තුව තුලත් අනිත් අයට බහිනව ඇරෙන්න අලුත් නිර්මාණ ගැන කතා කරන්නේ. මෙන්න මේ අලුත් නිර්මාණයක් අපි ගෙනාවා. මෙන්න මේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා නිර්මාණය අපි කරන්න යන්නේ. අන්න ඒ වැඩේ අපි කරමු කියලා අපිට යෝජනා කරොත් අපි කවුරුත් ඔය කියන්නේ එහෙම නායකයෙක් අපිට ඉන්නවා. දැන් කරන්නේ මෙට්‍රෝ බස් දාන්නේ මේ කොටුව මේ බස් ස්ටෑන්ඩ් එක හදලා තියෙනවා අලුත් ඒව කරන්නේ එතකොට. මෙහෙමනේ කොටුවේ බස් ස්ටෑන්ඩ් එකට තීන්ත ගාන එකයි. ඒකේ අඩුපාඩු හදන එකයි කළ යුතු දෙයක්. ඒකට අපි එකගයි කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ ඊට වඩා වෙන එක ප්‍රවාහනය කියන්නේ. ප්‍රවාහනය නිසා රටේ ධනය කොච්චර නැස් වෙනවද? කාලේ කොච්චර නැස් වෙනවද? ඒක කොච්චර වටිනවද? ඒ වැඩසටහනකෝ දැන් මේක හදලා මේකත් එක්ක සම්බන්ධ වෙන ප්‍රවාහන ක්‍රියාවලිය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ? මිනිහට ඉක්මනින් තමගේ ගමනාන්තය දක්වා ගිහලා තමගේ වැඩ කොටස ඉවර කරලා ඒ වැඩෙන් අවශ්‍ය ඵලදායීතාවය ලබා ගන්න අවශ්‍ය කරන වැඩසටහන කොතනද හදලා තියෙන්නේ? ඒක හදලා නැහැ. ඒතර මෙට්‍රෝ බස් එකක් ගෙනාව කියලා ඒක හැදෙන්නේ නැහැ. එතන නිර්මාණය වෙච්ච සිස්ටම් එක. ඔබතුමා කියන්නේ ඒවත් ෆේල් කියලාද? ඒවා ෆේල්. ඇත්තටම ෆේල්. ඒක ෆේල් කරගෙන තියෙන ඒගොල්ලෝ. අපි ෆේල් කියලා ඒගොල්ලන්ට කියනවා නෙවෙයි. මම ෆේල් කියන දාස නැහැ කාටවත්. හැබැයි ඒගොල්ලෝ ඒක කරගෙන තියෙන්නේ. අපි කරලා නෙවෙයි. දැන් අපිට ඇඟිලි දික් කරනවා අපි එකක් විවේචනය කරොත් හරිය අපි ඒ ගැන කතා කරොත් හරිය ඔන්න අපිට බයින්ඩ ගන්නවා. මුද්දටම බයිනවා. හරිද? හැබැයි අපි කියන කතාව ඕගොල්ලෝ දකිනවා සෝෂල් මීඩියා එකේ හැමදාම. මම මෙතනට ඇවිල්ලා අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ රටේ නිර්මාණශීලීභාවයෙන් නැතුව මේ රට ගොඩ දාන්න බෑ අපේ රට.
අපේ රට ගොඩ දාන්න පුළුවන් රටක් බෑ කියන්න බෑ. හැබැයි ඒ නිර්මාණය කරද්දි මතක තියාගන්න ජාත්‍යන්තරත් එක්ක සම්බන්ධීකරණය කරලා ලොකු වැඩ කොටසක් රටේ කරන්න පුළුවන්. අපි මේ ආණ්ඩුවට ගෙදර යන්න කියන්නේ නැහැ. මේ ආණ්ඩුව එපා කියලා අපි එලවන්න සූදානම් නැහැ. ඒගොල්ලෝ අවුරුදු 5කට බලයට ආවා. ඒ අවුරුදු 5 තුල ඒගොල්ලෝ නිර්මාණ ටික කරන්න. මං හිතනවා එහෙම හැකියාවකුත් නැහැනේ. නෑ ඔව් දේශපාලන වශයෙන් මෙහෙමයි. නෑ පුළුවන්. දැන් ඒගොල්ලෝ මෙච්චර කාලයක් අවුරුදු ගාණක් තිස්සේ ආණ්ඩු කරද්දී ඒගොල්ලෝ තමයි වෘත්තීය සමිති ටික හැදුවේ. හදලා ඒ වෘත්තීය සමිතියල මොනවද කරේ? සම්පූර්ණ කඩාකප්පල කෙරින් කරේ. ඒගොල්ලෝ අතින් ඒක සිද්ධ වුණා. හැබැයි අපි දැන් කාට හරි ප්‍රශ්නයක් එනකොට ඒගොල්ලන්ට සපෝට් කරලා අපි ඒක කඩාවට්ටන්න කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ නැහැ තෙල් මිල ඉහළ ගියාම මෙන්න ඕන තෙල් මිල ඉහළ ගියා දැන් බස් ටික ඔක්කොම අල්ල මේ වැඩේ කරපන් කියලා අපි වැඩසටහනක් හදන්නේ නැහැ. ඊළඟට දැන් ගෑස් මිල අහසුසුට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ගෑස් අසුරට ගියානේ කියලා කුස්සියේ ඉන්න අපේ සහෝදරේ නැත්තම් අම්මා එයාව අපි අවුස්සලා පවුල අවුස්සලා ඒ වැඩ කොටස අපි කරන්න සූදානම් වෙන්නේ නැහැ. විදුලි බිල අහසුසට යනකොට අපි දන්නවා ගල්ලංගුරු ප්‍රශ්න නිසා තමයි කෝටි ගානක පාඩුවක් වුණා. ඒක සම්පූර්ණ මේ විදේශ රටවල ඉන්න අයගේ සල්ලි ටික තමයි එන්නේ සුගියේ. හැබැයි අපි ඒක ගිහිල්ලා ඇවිස්සුවේ නැහැනේ විදේශ රටවල කාවත් අපි අවුස්සන්නේ නැහැනේ අපි මෙහෙම කරන්න කියලා. අපි එහෙම කරන්න සූදානම් නැහැ. අපි ඒගොල්ලන්ට ඉඩ දෙනවා. ඒගොල්ලෝ මේ වැරදි නිවැරදි කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න හරියට. හැබැයි දවස ගහනේ වැරදි වෙනවා නම් ඒවට කියනවා නම් සමා වෙන්න අත්වැරද්දක් නැත්තම් අතපසු වුණා හරි නැත්තම් අරයකට හේතුව මේකට හේතුව කියලා ඒවා උත්තර නෙවෙයි. ඒවා උත්තර වෙන්න බෑ. ආණ්ඩුව හරි පාරේ යනවද වැරදි පාරේ යනවද කියලා තීරුම් ගන්න වෙන පක්ෂයක් බලයට ඇවිත් නඩු දාන්න ඕනි. හැබැයි අන්තිමට වෙන්නේ නඩුත් නෑ බඩුත් නැති වෙනවනේ മന്ത്രിතුමා. දැන් ඇත්තටම කියනවනම් ඔබතුමා කිව්වා වගේ අර ඉස්සර වගේ කමෙන්ට් බලකායක් දැන් අඩුයි. ඒ කියන්නේ මේ රජයේ වැරදි පේනකොට පොඩ්ඩක් හැංගිලා ඉන්නවා. තව මාසයක් දීලා බලමු දෙකක් දීලා බලමු කිව්වා. අර හනිමුන් කාලේ ඉවර වෙලා දැන් තියෙන්නේ. ඒ හින්දා ආණ්ඩුවකින් වැඩක් කරනවා නම් වැඩක් ගන්නවා නම් ඒ තිබුණ හොඳම කාලේ දැන් පහුවෙලා තියෙන්නේ. නමුත් മന്ത്രിතුමා ප්‍රශ්නයකට තියෙන්නේ දැන් ඔබතුමාගේ නායකයා සමන්විත සමගි ජන බලවේගයේදී 70 මහලුක සමගියක් පේන්නේ නැහැ. UMP එකක් දෙදරලා ගිහින්. විපක්ෂයක් ගත්තොත් ප්‍රබල විපක්ෂයක් නැහැ. ඔබතුමාලා මෙහිම කොච්චර කතා කරත් අපිට පේන්නේ ප්‍රබල විපක්ෂයක් නැතිකම අඩුයි. ඇයි ඒ? නෑ ප්‍රබල විපක්ෂය කියලා බලාපොරොත්තු වෙලා තියෙන හැමතිස්සෙම සටනක්. ඒ සටනවත් පේන්නේ නැහැ අපිට. කාටාවේ ගහන එකක්. ඒ කියන්නේ ගහනවා කියන්නේ අතින් පයින් ගහනවා කියන එක නෙමෙයි. හැමතිස්සෙම කඩාකප්පල් කිරීමක්. ඒක තමයි හුරු වෙලා තියෙන රට ජනතාව. ඒ නිසා තමයි ප්‍රබල විපක්ෂයක් කියලා කියන්නේ. අනිත් සමහර පක්ෂම ඒක පාවිච්චි කරන ප්‍රබල විපක්ෂය කියලා දාගත්තා. මොකද හේතුව තමයි ඒ වචන කියපුවම ඒගොල්ලන්ට අර දේශපාලනයට ඇවිල්ලා මීඩියා එකේ යන්න පුළුවන් කියන මතයක් තියෙන නිසා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. දැන් අපි එක්සත් ජාතික පක්ෂයෙන් අපි ආවේ. අපි ඔක්කොමලා අපි එක්සත් ජාතික පක්ෂ. අපි එක්සත් ජාතික පක්ෂයයි අපි දෙගොල්ලෝ එකට වාඩි වෙන එක ස්ථීර කරලා තීන්දුව කළා ඉවරයි අපි. ඒක පක්ෂය ඇතුලේ ඒ විදිහට අරන් දින. අපි සමගි ජන බලවේගය ඇතුලේ කිසිම විදියක එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් සාමාන්‍ය ප්‍රශ්න තියෙන්නේ දැන් ඕගොල්ලෝ ගෙදර පවුලේ ප්‍රශ්න වගේ ඒ වගේ ප්‍රශ්නයක් කරෙන්න මේ පක්ෂය ඇතුලේ එහෙම කිසිම විදියක ප්‍රබල දෙදරීම් නැහැ. කිසිම දෙදරීමක් නැහැ. ඒ දෙදරීමක් නැහැ. අපි එක කෙනාගේ මතිමතාන්තර තියෙනවා. ඒවා අපි බොහෝ වෙලාවට ප්‍රජාතන්ත්‍ර විදිහට කතා කරනවා. ඒක එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපි වාඩි වෙලා ඒ වැඩ කොටස ඉදිරි කාලේදී අපි ශක්තිමත්ව කරනවා. අපි ඊට එහා යන්න සූදානම් නැහැ. තව අපි දන්නවා තව බොහොම අවංකව රට ගැන හිතන තව කණ්ඩායම් තව පක්ෂ තියෙනවා. ඒ පක්ෂ වලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒතර ඒ පක්ෂ එකතු කරද්දී අපි දන්නවා ඒක ෆිල්ටර් කරලා අරගන්න. අපි ෆිල්ටර් කරලා අරගෙන තමයි ඉදිරි කාලේදී වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා අපි සූදානම් වෙන්නේ මේ ආණ්ඩුව කොතන හරි වැටෙන තැනේදී රට රැක ගන්නවා. ජනතාව රැක ගන්නවා. ඒකට අපි සූදානම්. ඒකට අපි ඕන වෙලාවක සූදානම්. හෙට සූදානම්, අනිද්දා සූදානම්. 2029 නම් ඒගොල්ලෝ හරි විදිහට මේක එන්නේ. අපි සූදානම්. ඒ හැම මොහොතකම අපි සූදානම් ඒ වැඩේට. හැබැයි අපේ වගකීම තියෙන්නේ රට හදන එක මිසක් රට කඩා වැටීමවත් කාටවත් මඩ ගහලා කවත් විනාශ කරන එක නෙවෙයි. කවත් හිරේ යවන එකත් නෙමෙයි අපේ වගකීම තියෙන. අපිට තියෙනවා රට වෙනුවෙන් නුකුල් ණයක් තියෙනවා අපේ රටේ ජනතාව. ඔය තියෙන ප්‍රශ්න වලින් බේරගෙන යම් දුරකට මේ රට උඩට ගේන්න. ඒක කොහොමත් മന്ത്രിතුමා
ඔබතුමා විතරක් නෙමෙයි ඕනෑම දේශපාලනයක් කියන්නේ අපේ උමනාව රට හදන එක රට ගොඩ ගැනීම තමයි. නමුත් අන්තිමට රට ගිහින් තියෙන බලපල්ලටම තමයි. ඒක තමයි මේ අවුරුදු දැන් 80කට කිට්ටු වෙනවනේ සුද්ධ රට දාලා ගිහින් මේ වෙලා තියෙන්නේ ඕක. මම මේ ඔබතුමාට පෞද්ගලික චෝදනාවක් කරනවා නෙමෙයි සමත්යක් ගත්තට පස්සේ එහෙමනේ ඇත්තටම කියනවනම්. ඉතින් ඒකේ ප්‍රබලම අවස්ථාවටත් ඇවිත්නේ අරගල සිදු වෙලා අන්තිමට වෙන්ඩෝනි දේවල් ඔක්කොම උනේ. ඉතින් දැනටත් අපි ලොකු ණයබරකින් පීඩිත වෙච්ච ෆේල් වෙච්ච රටක් හැටියට තමයි දැන් යන්නේ. දැන් ඔබතුමා කියනවා මේ කට්ටිය තව අවුරුදු 2029 කරගන්න බැරි වුණොත් ප්‍රබල විපක්ෂයක් හැටියට අපි තමයි ඉන්නේ. ඔබතුමා නොකිය කියන්නේ ඒක තමයි අපි රට බාර ගන්න කැමති. ඔබතුමා හිතනවාද ඔබතුමාලාගේ විපක්ෂය හැර වෙනත් බලවේගයක් ඔබතුමාලාගේ සමගිජන බලවේගයකට ඉහළින් යන එකක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. උද නැද්ද කියන්න ගියේ ඇති. නෑ. හොඳයි. එහෙමනම් ඉතින් මේ ඔන්න ආණ්ඩුවට විපක්ෂයක් හැටියට තියෙන්නේ සජබේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කණ්ඩායම තමයි මේ ඉන්නේ. ඇත්තටම മന്ത്രിතුමා මේ එහෙම දැන් අමාත්‍ය මණ්ඩලයක් හොපුවන්න එහෙම පිරිසක් ඇත්තටම ඉන්නවද දැන් ඔය විසිරලා ගියා එකතු වේද නැත්නම් දැන්ට ඉන්නවද? අපේ කණ්ඩායම ඇත්තටම දක්ෂ කණ්ඩායමක් ඉන්නේ. එක කෙනාට මඩ ගහලා අවතක්සේරු කරන්න පුළුවන් එක විදියට. හැබැයි සැබෑ දක්ෂ කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. තව අවශේෂ වූ එළියට ආපු නැති උගත් බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නවා. ඒ අය කරන්න ඕන රාජකාරියක් වෙනම තියෙනවා. ඒගොල්ලෝ දේශපාලන බලය නෙමෙයි ඒගොල්ලන්ට අවශ්‍ය. ඒගොල්ලන්ට අවශ්‍ය දේශපාලනඥයත් එක්ක වාඩි වෙලා නිවැරදි සැලසුම් හදන එක. ඒකට අපිට ලොකු කණ්ඩායමක් ඉන්නවා. හොඳයි. අවසාන විනාඩි කිහිපය අපි යොමු කරගමු. ඔබතුමා මේ ඉතාලියට ආපු හින්දා ඉතාලියේ තානාපති සේවාවක් තියෙන හින්දා ඉතාලියේ තානාපති සේවාව ටිකක් ප්‍රබලත් හින්දා ලෝකෙ හැමතැනම කතා වෙන හින්දා විශේෂයෙන් මේ ඩ්‍රයිවිං ලයිසන්ස් ප්‍රශ්නේ හින්දා ඒකට මූලික මැදිහත් වීම වෙන හින්දා මමත් බොහෝ දුරට තානාපතිතුමා ඉවකට හිටිය තානාපතිතුමාගේ මූණටම මේ වගේ සාකච්ඡා වලින් ප්‍රශ්න අහලා ගැටුම් ඇති කරගෙන ගොඩක් ප්‍රශ්නත් ඇති වුණා. ඒවා කෙසේ වෙතත් മന്ത്രിතුමනි දැන් තානාපතිවරයෙක් මේ වර්තමාන තානාපතිවරයා ගැන කතා කරනවා. එතුමාපත් උනේ අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලීතුමාගේ පත්වීමක් තමයි. ඒකද විශේෂයෙන්ම සුදුස්සෙක්වත් දේශපාලන පත්වීමක් යයි බුදුවිය කියන්න පුළුවන්. හැබැයි එතුමා සමාජශීලී නෑ. අපි විශේෂයෙන්ම මේ නිල වශයෙන් අපේ තියෙනවානේ සමිති සමාගම් තියෙනවා, අපේ පාසල් තියෙනවා, මේ වගේ දේවල් නිල වශයෙන් අපි ආරාධනා කරත් කිසිම දෙයකට අපි සහභාගී වෙලා නැහැ. ඔය මැච් එකකට දෙයකට ඔය කොහේ හරි පාටි එකකට යන්න ඇති. මේ එහෙම සහභාගී වෙලත් නැහැ. අපි ඉල්ලීම් කරලා තියෙනවා අපිට සාකච්ඡා කරන්න ඕනේ කියලා මේ අවුරුදු කීපයකට මෙහෙම අවස්ථාවක් දීලත් නැහැ. චෝදනාවක් කරනවා. ඒ වගේම තානාපතිතුමනි මේ മന്ത്രിතුමනි දැන් වර්තමාන රජේ මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් නිල සංචාරයක් හෝ නොනිල සංචාරයක් එනවනම් ගුවන් තොටුපොළින් මෙහෙට බැහැලා එනවනම් අපි මීට පෙර නම් දැක්කේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අපේ රජයේ නියෝජිතෙක් එනවා. මේහින් ප්‍රධාන පුරවැසියා අපේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිතුමා. ඒ තානාපතිතුමා පත් කළ ලෙවල තියෙන රජෙන් එතුමා තමයි ගිහින් පිළිගන්නේ. පිළි අරන් ඒ අදාළ කටයුතු උතුම් කරන්න. හැබැයි මේ වර්තමානයේ මම දැක්කා විමල් රත්නායක මේ ආමතුමා මේ ලියනාඩෝ ඩා වින්චි ගුවන් තොටුපොළින් බහිනකොට තානාපතිතුමානේ පොඩ්ඩක් රොඩ්රිගෝ මහත්තයා පැත්තකින් ඉන්නවා පොඩ හැංගිලා වගේ. මෙහි කමිටු වල ඉන්න මේ කමිටි මිට්ට කියලා තමයි මම නම් කියන්නේ. සමාජිකයෝ තමයි ගිහින් මල් දීලා පිරියරන් එතුමා අනිත් අයට හඳුන්වලා අදාළ තැන් වලට ගෙනියන්නේ. මේ මොකද්ද මේ වෙනස? ඒක සුදුසුද නැද්ද කියලා ඔබතුමා කියන්නේ? ඒ ප්‍රොටෝකෝල් එක සම්පූර්ණ වැරදි. අනේ අපි දැක්කේ හින්දා මේ අහන්නේ. ෆොරින් සර්විස් කියන එක වෙනම එකක්. ඒක ටිකක් ඉහළින් තියෙන එකක්. ඒක සාමාන්‍යයෙන් ලෝකේ ගොඩක් දෙනෙක් බලන් ඉන්න දෙයක්. ඔව්. ඒකත් එක්ක තමයි අපේ රටත් එක්ක සම්බන්ධීකරණය ඇති වෙන්නේ. එතකොට මෙතනදී තානාපතිවරයෙක් කියන්නේ රටේ ජනාධිපතිවරයා. ඔව්. ඒ කියන්නේ අපේ රටේ ජනාධිපති නියෝජනය කරන කෙනා තමයි තානාපතිවරයා. එයාට ඒ බලතල සියල්ලම දීලා තියෙනවා. ඔව්. එතකොට ඊ වරප්‍රසාද සියල්ලම දීලා තියෙනවා. එතකොට අපි හැමදාම කියන දෙයක් තමයි මේ ප්‍රොටෝකෝල් එක හරියට තියෙන්න ඕන මෙයා. ඒක ඇමතිවරයෙක් වෙන්න පුළුවන්, മന്ത്രിවරයෙක් වෙන්න පුළුවන්, ඊළඟට විශේෂයෙන්ම තානාපතිවරයා ඇතුළේ නායකයෙක් වෙන්න පුළුවන්. එතකොට මේ ආණ්ඩුව බලයට ආපු ගමන් මේ ප්‍රොටෝකෝල් එක සම්පූර්ණ විනාශ කරා. එහෙම එකක් නෑ දැන්.
හැබැයි එහෙම එකක් ලෝකෙ හැම රටකම තියෙනවා වගේම ලංකාවේ තිබිය යුතුමයි. ඒක රටක ඩෙන්ටිටි එක. ඒක ඩෙන්ටිටි එක. ඒ ගොඩනැගිල්ල පවා ඩෙන්ටිටි. ඔව්. එතකොට ඒවා පාවිච්චි කරන වාහනේ මම උදාහරණයක් කියන්නම්කෝ. මීට පෙර මම හිතන්නේ මේ ධනපති කාර්යාලය පාවිච්චි කරේ රෙන්ට් කරපු වාහනයක්. රෙන්ට් කරපු වාහනේ DPL එක නැතුව ඒ අදාළ සමහර අමාත්‍යාංශ වලට හෝ සමහර රාජ්‍ය ආයතන වලට යන්න බෑ. එහෙම වාහනයක්. ඒ වාහනේ වෙන තැනක පාක් කරන්න ඕන. එහෙම වෙන්න බෑ. ඇත්තටම ඒ තානාපති කාර්යාලයට වාහනයක් තියෙන්න ඕන. ඒ වාහනේ රාජ්‍ය ගෞරවයත් එක්ක තමයි ඇතුළට යන්නේ. ඔව්. එතනින්ම තමයි පටන් ගන්නෙ. එතකොට මේ සියලු දේවල් මොන තත්ත්වයට දැන් පත් කරලාද කියන එක මම පෞද්ගලිකව අධ්‍යයනයක් කරලා නැහැ. මේ ඇතුලේ මොකද්ද සිද්ධ වෙලා තියෙන කාරණාව කියලා. මේ අවස්ථාවේදී අධ්‍යයනය කරනවා මම. අධ්‍යයනය කරගෙන ගිහිල්ලා මම මේකේ ග්ලෝබල් ෆෝරම් එකක් කරන්න යන්නේ ලෝකෙට ශ්‍රී ලංකාව කියන එක උඩින් තියන්න. පල්ලෙහෙන් තියන්න නෙවෙයි. අපිව කාටත් නටවන්න පුළුවන් කණ්ඩායමක් හැටියට නෙවෙයි. අපි කවුරුත් එක්කත් බොහොම සුවදව වැඩ කරන්න පුළුවන් ශක්තිමත් වෙනස කොටසක් හැටියට ලෝකෙට හඳුනා දෙන වැඩසටහන තමයි ක්‍රියාත්මක කරන්න හදන්නේ. මන්ත්‍රීතුමා මම මේක මතු කරේම අපි මේ සමාජ මාධ්‍ය දකින්නකොට ලෝක මාධ්‍ය දකින්නකොට අමාත්‍යවරයෙක් කියනවා කියන්නේ ඒක රාජ්‍යතාන්ත්‍රික නියෝජනයක් නේ. මේ ඔහේ කමිසයක් කලිසමක් ඇඳගෙන මම ඇඳුමට අපහාස කරනවා නෙමෙයි. නම් අපි අර ඔය මේ අපි හිතමු මේ ලගා ගහන කාලේ හරි මේව කැම්පස් වල තියෙන කතාවල අපි කිව්වා අපි අන්තරේ හරි එහෙම වැඩ කරනකොට ඔය අනුන්ගේ බත්පත කාලා අනුන්ගේ සෙරප්පු ටික දාලා හරි මේ ඉන්න මානසිකත්වයෙන් ඉන්න තාම පක්ෂ සමාජිකයෝ ඉන්නවා. ඒ කියන්නේ පක්ෂේ මැති ඇමතුවරුපත් වුණාට පස්සේ ඒගොල්ලෝ අප්ඩේට් වෙලා ඒගොල්ලෝ සුරසැප විඳිනවා ඒ හොඳ වාහන පාවිච්චි කරනවා හරියට ඇඳුම් අඳිනවා. නමුත් තාම පක්ෂවල කමිටු මිට්ට තාම ඉන්නේ අර හිඟන මානසිකත්වයෙන්. ඒ වගේ විදිහට තමයි දැන් අමාත්‍යතුමා පිළිගන්න යන්නේ. ඊට පස්සේ තානාපති කාර්යාලය තුල සාකච්ඡා පවත්වන්නේ මේ හැම එකම ඔබතුමා වගේ අර ප්‍රොටෝකෝල් ඔක්කොම කඩා බිඳ දාලා අපේ අර දූපත් මානසිකත්වයේ ගොබ්බේ විදිහට හැසිරෙන්න උත්සාහ කරනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ අවසාන ප්‍රශ්නයට අපි ගියමු. මේ රජය විපක්ෂයේ ඉන්න කාලේ කිව්වා වගේම පාරාවලල්ලක් වෙලානේ තියෙන්නේ. දැන් කිව්වේ අපි කිසිම දේශපාලන පත්වීමක් තානාපති සේවාවලට පත් කරන්නේ නැහැ කියලා. වර්තමානයේ ඉතාලියට ඇවිත් ඉන්නවා නියෝජ්‍ය තානාපති හැටියට පත්වෙච්ච මහත්මයා. ඒ මහත්මයා මේ දේශපාලන පත්වීමක්. එතුමා හොඳයි, එතුමාගේ වැඩ හොඳයි, එතුමා හොඳ මිනිසෙක්. මේ ඔක්කොම පැත්තකින් තිබ්බොත් මේ එතුමා ඇත්තටම දේශපාලන පත්වීමක් නේ. මේගොල්ලෝ කියන දේවල් දැන් කරන්නේ නැහැ නේ, වෙන දේවල් නේ කරන්නේ. මම දන්න විදිහට දේශපාලන පත්වීම් ගොඩක් ගිහිල්ලා තියෙනවා තානාපති කාර්යාලවලට. එතකොට අපි ඔය දේශපාලන පත්වීම් ටික අපි කියන්නේ මෙහෙමයි. සමහර දේශපාලන පත්වීම් තානාපති කාර්යාලයට පත් කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ දේශපාලන පත්වීමක් කරන්නේ ඒ අන කෙනා රටටත් ආදරේ ආණ්ඩුවටත් ආදරේ ඒ ඔක්කොම රැකගෙන රට වෙනුවෙන් අලුත් වැඩ කොටසක් කරන්න තමයි ඒක අරින්නේ. ඒක තමයි ඒකේ ස්වභාවය. ඒක තමයි ඒ කියන්නේ එයා ආණ්ඩුවට ආදරේ. ආණ්ඩුව රැක ගන්නවා. ආණ්ඩුව රැක ගන්න ගමන් රට රැක ගන්නවා. හැබැයි ආණ්ඩුව රැකගෙන වෙන මොනවත් රැකගෙන රට රැක ගන්න නැත්තම් වැඩක් නැහැ. මම තාම මේක දැන් අධ්‍යයනය කරලා නැහැ. මට මෙහෙන් කනට අහන්න ලැබිච්ච තොරතුරු ටිකක් තියෙනවා. හැබැයි මේ රටින් යන්න පෙර මම මේ සියලු තොරතුරු අරගෙන තමයි යන්නේ. මේ සම්බන්ධව කතා කරන්න. මොකද මට අවශ්‍යයි. මොකද මේ ඉතාලිය කියන්නේ ලොකු වෙනසක් කරන්න පුළුවන් රටක් ලංකාවත් එක්ක. ඒ නිසා ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා මම උදාහරණයක් පුංචි උදාහරණයක් කියනවා. මම මෙහෙට එන්න පෙර තමගේ තනතුරක් තියෙන මේ තනතුර කිව්වේ නෑ දැන් තමයි කියන්නේ. හැම පාර්ලිමේන්තුවකම තියෙනවා මිත්‍රත්ව සංවිධාන කියලා හදනවා අනිත් පාර්ලිමේන්තුත් එක්ක. ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සාමාන්‍යයෙන් කියන්නේ Friendship Association කියලා. එතකොට ඉතාලි ශ්‍රී ලංකා මිත්‍රත්ව සංවිධානයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ලේකම්වරයා හැටියට කටයුතු කරන්නේ මම. ඉතාලියේ පාර්ලිමේන්තුවේ තියෙනවා
ඉතාලි ශ්‍රී ලංකා මිත්‍රත්ව සංවිධානයක්. ඒ කියන්නේ ඉටලි ශ්‍රී ලංකන් ෆ්‍රෙන්ඩ්ෂිප් ඇසෝසියේෂන් කියන එක ඉන් පාර්ලිමේන්තු. එතකොට මම ගිහිල්ලා තානාපතිතුමත් එක්ක ශ්‍රී ලංකාවේ ඉන්න ඉතාලියේ තානාපතිතුමත් එක්ක පැය විනාඩි 5ක් සාකච්ඡා කරලායි මම පිටත් උනේ. ඒ සාකච්ඡාවේදී අපි බොහෝ දේවල් කතා කරා. ඩ්‍රයිවිං ලයිසන් එක ගැන කතා කරා. හේවි එක ලයිසන් එක ගන්න විදිය ගැන අපි කතා කරා. ඊළඟට විශේෂයෙන්ම මෙහි ඉන්න අයගේ වීසා ක්‍රමවේදවල ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ට ලැබෙන්න ඕන බරස්වාද ගැන කතා කරා. ඊළඟට විශේෂයෙන්ම මේ රටට ඉගෙන ගන්න එන ශිෂ්‍යයන් ගැන විශේෂ වැඩසටහනක් ගැන කතා කරා. සංචාරක ව්‍යාපාරය ගැන කතා කරා. කතා කරලා අපි යෝජනා කීපයක් අපි දෙන්න යෝජනා කරගත්තා. ඉදිරි කාලෙදී කරන්න. එතකොට අපි ඉදිරි කාලෙදී ඒක කරනවා. දැන් මේ තොරතුරු සියල්ල අරගෙන ගිහින් අපි ඒ වැඩ කොටස පටන් ගන්නවා. එතකොට තානාපතිතුමා ඒකට ගොඩාක් සම්බන්ධයි. එයා ඔහොම ආසාවෙන් අපේ රට උදව් කරන්න සූදානමින් ඉන්නවා. ඒත් එක්කම මට අවස්ථාවක් දෙනවා මේ සංචාරය ඇතුළතම ඉතාලියේ පාර්ලිමේන්තුවේ තියෙන ඉතාලි ශ්‍රී ලංකා මිත්‍රත්ව සංවිධානයේ සභාපති ඇතුළු ඒ කණ්ඩායම ඒ කියන්නේ ඒක සෙනෙට් එකේ ඉන්න අය තමයි හම්බෙන්න තියෙන්නේ. ඒගොල්ලන් හම්බෙන්න අවස්ථාවක් මට තානාපතිතුමා ශ්‍රී ලංකාවේ ඉඳලා ඒක සූදානම් කරනවා. ඒක මට දැනුම් දෙයි කොයි මොහොතේද කියලා. ඒකත් හම්බ වෙලා ලංකාවෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය මම ඇවිල්ලා තියෙන්නේ ලංකාවට උදව් කරන්න. ලංකාවේගේ මොනවත් ගන්න නෙවෙයි. ඒ නිසා මට කරන්න පුළුවන් දේවල් තියෙයි, බැරි දේවල් තියෙයි. හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි මගේ උත්සාහයෙන් යම් විහිදියක සහනයක් කාට හෝ ලැබෙනවා නම් ඒක තමයි අපි අපේ ජයග්‍රහණය. එහෙම නැත්නම් ඒක තමයි අපි ප්‍රාර්ථනාව, ඒක තමයි ප්‍රතිපත්තිය. ඒකටයි ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. එහෙමනම් ඉතින් අපි පැයකට ආසන්න කාලයක් සාකච්ඡාවක් කරා ගරු මන්ත්‍රීතුමනි. ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අද දින අපගේ නාලිකාවට ඇවිත් මේ අදහස් බහුදහස් හුමාරු කරගත්තට. මෙතුමාට යොමු කරන ප්‍රශ්න උදාහරණයක් වශයෙන් ලංකාවේ අපේ ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියේ ඉන්න අයට බලපාන වීසා සම්බන්ධ ගැටලු. ශ්‍රී ලංකා තානාපති සේවාව හරහා තියෙන ගැටලු සම්පූර්ණ පාස්පෝර්ට් එක රිනිව් කරන්න යෑමේදී ඇටෝනි බලපත්‍රයක් ලබා ගැනීම යෑමේදී වගේම දරුවන්ගේ උපැන්න කටයුතු විවාහ කටයුතු මේ සමාජයේ මෙහි කෙනෙක් ශ්‍රී ලාංකිකයෙක් කියලා ඔප්පු කරන්න ඕනෑ තරම් සාධක තියෙද්දි තානාපති කාර්යාලය නිකුත් කරන්නේ නැහැනේ පාස්පෝර්ට් එකක් හදිස්සියේ මේ ලෙජ් එකක් නීතියක් ආවත් මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි ඩ්‍රයිවිං ලයිසන් එකේ තවත් නොසිදුණු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ වගේම තවත් ඉදිරියේදී රැකියා වීසා සම්බන්ධව ඔය කිව්ව ආකාරයට සම්බන්ධකම් ඇති වුණොට අපිට යම්කිසි දේවල් ලැබෙනකොට ඒව ලබා ගන්න අපි වහගන්න පුළුවන් අඩුපාඩුකම් මොනවාද මේ සියල්ල අපි එතුමාව දැනුවත් කරනවා. ඔබටත් එහෙම දැනුවත් කිරීමක් අවශ්‍ය නම් ඔබට මොන හරිම ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් හරි විදිහට දාන්න අපි සියල්ල මෙතුමාට යොමු කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ හඬක් නගයි. කවුරු කොහොම කිව්වත් මේ සමහර අය හිතනවා දැන් ඕගොල්ලෝ විපක්ෂයේ ඉන්නේ ඕගොල්ලන්ට මොනවා කරන්න පුළුවන්ද? හැබැයි හඬ තමයි වැදගත්. විපක්ෂයේ ඉඳගෙන නගන හඬට ප්‍රබල බලයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ඒක දැක්කා මෙතුමා පෞගිය කාලේ ලයිසන් එක එහෙම නැත්නම් ඉතාලි රියදුරු බලපත්‍රය සම්බන්ධව ගැටලුවේදී. ඉතින් ඒක දන්නෝ දනිති. එහෙමනම් මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් ඔබතුමාට සුබ පතන්න පුළුවන් අපේ ශ්‍රී ලාංකික හිතවතුන්. ඒක තව චුටි පණිවිඩයක් කියන්න තියෙනවා. අවසාන පණිවිඩය හැටියට අපි MOU දෙකක් අත්සන් කරන්න දාගෙන තිබුණා. ඊට පෙර MOU දෙකක් අපි අත්සන් කරලා තිබුණා යම් දුරකට. එකක් තමයි ඩ්‍රයිවිං ලයිසන් එක. අනිත් එක තමයි රැකියා කෝට එක. ඒ MOU දෙකම තමයි මෙහිට එවලා තියෙන්නේ ප්‍රධාන කොට ඒ කාලෙදී. රැකියා කෝට එක MOU එක තාම මෙතන තියෙනවා. ලොකු සටනක් දෙනවා. ඒ MOU එක යම් විදිහක සාර්ථක කරගන්න. රැකියා කොච්චරක් විතරද මන්ත්‍රීතුමනි? මීට පෙර 2008 විතර අපිට විශාල රැකියා අවස්ථා ටිකක් ලැබිලා තිබුණා MOU එකක් හරහා අපිට කෝට එකක්. ඒ කෝට එක විතරක් නෙමෙයි සමහර අය දන්නේ නැතුව ඇති. අපිට දීලා තිබුණා තානාපති ඉතාලි ශ්‍රී ලංකාවේ තියෙන ඉතාලි තානාපති කාර්යාලය හරහා අවුරුද්දක පුහුණුවක් ලබා දීලා සහතිකයක් ලබා දෙන වැඩසටහනක් ඒ සම්බන්ධ. ඒ කොටස් ටික කිරුනේ නැහැ. ඒක නතර වුණා. ඒකේ MOU එකක් ඒකේ දුර යන එකක් හැටියට තමයි ඒක තියෙන්නේ. MOU එක දැන්ට මෙහි තියෙනවා. ඒක ඉස්සරහට යන්න ඇති ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන විශේෂයෙන්ම ඒ ගැන උත්සාහ කරනවා හැම වෙලකටම කරන්න. එතනදී අපි කරන්නේ ආණ්ඩුවට සහයෝගයක් දෙන එක. ආණ්ඩුවේ කලබල වෙන්න එපා.
අපි දෙන්නේ මේ ආණ්ඩුවට සහයෝගයක්. මේ අපි දෙන හඬ ලකුණු දාගත්තර කමන්නේ වැඩි කරන්නේ. ලකුණු දාගන්න. ඕගොල්ලෝ ඕන කෙනෙක් ලකුණු දාගන්න ඕගොල්ලෝ කරා කියලා කියන්නේ. හැබැයි ඕගොල්ලන්ට ඒක කරන්න අවශ්‍ය කරන හයිය අපි දෙන්නම්. අපි ඒ හඬ දෙන්නම්. හඬ දීලා ඕගොල්ලන්ට ඒ සහයෝගය දෙන්නම්. අපි කඩා කපලා කරන්න වෙන්නේ. අපි දෙන්න යන්නේ සහයෝගය. ඒ නිසා සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම සුබ පතනවා. ඕගොල්ලෝ මේ රටේ ශ්‍රී ලංකාවේ ප්‍රබලත්වය පෙන්වලා තියෙන විතරක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ මිනිසු හැකියාව තියෙන බොහෝම අවංක ඒ වගේම වැඩ කරන්න පුළුවන් හොඳ වැඩකාරයෝ කියලා ලෝකෙටම පෙන්වලා තියෙන මීතාලි. ඒ නිසා ඒ සියදනාට සුබ පතන ඕගොල්ලෝ කරගෙන යන සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපෙන් යමක් කරන්න තියෙනවා නම් පෞද්ගලිකව කතා කරන්න උත්සාහ කරනවා. අපි මේ ග්ලෝබල් ෆෝරම් එකේ මතක තියාගන්න ඊළඟ එක තමයි ඕගොල්ලන්ගේ ගමේ ග්‍රාම ස්වයංසේවක වැඩ කොටසක් කරගන්න බැරුව හිර වෙලා තියෙනවද? ප්‍රාදේශීය කාර්යාලය වැඩ කොටසක් හිර වෙලා තියෙනවද? පොලිසිය වැඩ කොටසක් හිර වෙලා තියෙනවද? දිස්ත්‍රික් කාර්යාලය වැඩ කොටසක් හිර වෙලා තියෙනවද? ආණ්ඩුවේ ආයතනයකින් යම්කිසි වැඩ කොටසක් හිර වෙලා තියෙනවද? පෞද්ගලික අංශතනකින් හිර වෙලා තියෙනවද? ඒ හිරවීම නැති කරගන්න අවශ්‍ය කරන සහයෝගය පක්ෂයක් හැටියට විපක්ෂ හැටියට ඉදිරි අනාගතේ රට බාර ගන්න කණ්ඩායම හැටියට අපි සූදානම් ඒ වෙනුවෙන් ඕගලන්ට අවශ්‍ය කරන ශක්තිය සියල්ලම සපයන්න හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. හැබැයි අපි උත්සාහ කරන්නේ ඕගලන්ට හොඳම දේ දෙන්න. බොහොම ස්තුතියි. සියල්ල වරදින්න නෙවෙයි සියල්ල හරියටම හරියත්වා කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමාට අනාගත බලාපොරොත්තු තියෙනවා නම් ඊවත් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්.